මතක් කිරීමක් කළේ. ඊළඟට දැන් ඔයාලා කල්පනා කරන්න ඇති කවුද අද එන තාරකාව කියලා. නිලියක්. ඔයාලා කවුරුත් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද සිරස ටීවී ආයතනය මගින් ප්‍රචාරය කරන ගීතවල මේ නිලිය ඉන්නවා පසුබිම් දර්ශනවල. ඒ එක්කම තවත් දෙයක් කියන්න ඕනේ. මෑතකදී ප්‍රදර්ශනය වුණ චිත්‍රපටයකින් මේ නිලිය දොරට වැඩිය චිත්‍රපටි නිලියක් විදිහට. ඉතින් වැඩිදුර විස්තර මම කියන්න යන්නේ. දැන් කුතුහලයක් ඇති කවුද මේ කියන නිලිය කියලා. අපි බලමු මේ පුංචි ඉඟියක් දෙන්නේ මේ නිලිය කවුද කියලා හඳුනා ගන්න. යනවානං අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් යනවානං අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමු කොරත්තරන් කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමු පුරත්තරන් සීත හිමි කඳු පාමුල හින්දි සින්දුවක් කිය කිය ගාන ආලුනුයි බතුයි කමු පුරත්තරන් ඊට පස්සේ දුන් හිඳ ළඟ නටමු රත්තරන් යනවානං අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමු පුරත්තරන් සතය එකතු කරලා රහසේ කැටයකට දමලා නුවර එළිය ටච් මහලක් හදමු රත්තරන් සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරන් යනවානං අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් යනවානං අනේ මං යන තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමු පුරත්තරන් හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමු පුරත්තරන් කොහොමද මම හිතන්නේ දැන් නම් දන්නව කට්ටිය හොඳටම කවුද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ කියලා. අනිත් එක ඉතින් මූණ දැක්කම කියන්න පුළුවන් නේ. කොහොමද මම කියන්නම් මගේ යුතුයකමක් විදියට පුරුදු විදියටම හඳුන්වලා දීලා ඉන්නම්. එක චිත්‍රපටයකින් එක රැයකින් කියන්න බෑ. මොකද ගොඩක් දවස් ප්‍රචාරය වුණානේ චිත්‍රපටය එකකින්ද. එක චිත්‍රපටයකින් ජනප්‍රිය වෙච්ච තාරකාවක් වෙච්ච නිලියක් තමයි අද අපිත් එක්ක අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් අද ශාමලි වරසවිතානත් එක්ක කතා කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. හැබැයි ශාමලි පුරුදු ප්‍රශ්න මාලාව නම් නෙමෙයි මේක.